දිනෙන් දින ඉහළන රියානතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමටත් තුවාල සිදුවීම නැතිවන බරපතල තත්ත්වයන් අවම කර ගැනීමටත් හැකිවන පරිදි අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම පිණිස මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ නියෝග නිකුත් කළ තිබෙනවා. අදාළ වාහන නිෂ්පාදකයන් විසින් ආසන පටි සවිකර නොමැති වාහන සඳහා ආසන පටි විධිමත් පරිදි සවිකිරීමට හැකිවන පරිදි ලබා දී ඇති සහන කාල සීමාව 2026යි 6/19 දිනෙන් අවසන් වෙනවා. එකී සහන කාලය තවදුරටත් 2026යි 9/19 දින දක්වා මාස 3කින් දීර්ඝ කරන ලෙස අදාළ පාර්ශ්වයන් විසින් සිදු කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන අංක 24/93 ඇලෙරක් 19 දරන 2026 6/17 දින ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් 2011 අංක 2 දරන මෝටර් වාහන අධිවේගී මහා මාර්ග නියෝගය සංශෝධනය කරනු ලැබ තිබෙනවා. එකී සංශෝධිත නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව මන්ත්‍රී මණ්ඩලය අනුමත කළා.